මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සැලගම ගම්මානය තුල පිහිටි බිසෝ ඇල්ල මෙම මාර්ගයට ඈතින් දර්ශනය වේ. සුන්දර බිසෝ ඇල්ලේ බිසෝ ඇල්ල තරම් සුන්දර නොවන ඓතිහාසික පුරාවෘත්තය සොයා ගියමු. රජ්ජුරුව යුද්ධයකට ගිහින් මේ රතලගාව කියන මේ වැවේ පිටිය තමයි තිබිලා තියෙන යුද්ධේ. ඊට පස්සේ මේ යුද්ධෙන් දිනුවත් සුදු කොඩියක් උස්සන අසවල් රජ්ජුරුව දානවා පෙරදුනොත් කළු කොඩිය දානවා කියලා. ඊට පස්සේ යුද්ධෙන් දිනුවා. කුමාරයා දිනුවා. නමුත් මේ මොයේ සැලගම පැත්තේ මිනිස්සෙක් රාබීලා සුදු කොඩිය දාන්නනේ දැන් ඕනේ. කළු කොඩිය දැම්මලු. කඩියෙන් විසෝවරු බය වුණාලු. විසෝවරු හත් දෙනාම ඔය තමන්ගේ බාබරණ තැන් වල හංගලා ගලපල්ලේ පැනලා තියෙනවා. 6 දෙනෙක් මැරිලා. එක කෙනෙක් අර පඳුරක වාගේ නිකන් බැල් ගාලක පැටලිලා එක්කෙනෙක් ඉතුරු වෙලා. තමයි ජන කතාව ඒක. මේක ජන කතාවක්. මේ ඉතින් ඒ වැල් ගාලේ පැටිච්ච බිසව ඉතින් බොහොම අමාරුවෙන් බබෙක් කම්බින්ට හිටියලු. එයා කොහොම හරි මැරුණේ නැහැ. කැලේ දර කපන්න ගිය කට්ටියට මෙයා හම්බෙලා ගෙදරට ගෙවල් වලට ගෙනාවේ නැහැ. ඒ කාලේ හැටියට අර සමාජයේ අර දැඩි කුල ભેදයක් තිබුණ නිසා ගෙවල් වලට ගෙනාවේ නැහැ. මේ වෙනම කාමරයක් හදලා පොල්ලතු වලින් වට කරලා ඒකේ තමයි දේවිය නතර කරලා තිබ්බේ. බිසෝ ඇල්ල හා බැඳුණු ඉතිහාසගත අප කම්පනය කරන පුවත විස්තර කරන ලද්දේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ඊ.එම්. නවරත්න මහතායි. දියඇල්ල ආරම්භ වන්නේ හුලංගල සහ සැලගම වත්ත ආශ්‍රිතව. දියඇල්ල ඇදහැල්ල ස්ථානය ප්‍රපාතයකි. බිසෝ ඇල්ල සොබා දහමේ විස්මිත නිර්මාණයකි.